අනේ මහත්තයා කෑනු කා ඉන්න බය කාටද බය බං මොකද්ද බය අපි කාටවත් බය නැහැ තමුන්නාලට බය මොකද මේ මාදියාන්ද තමුන්නාලා කරන මගුලක් හරියට කරපල්ලා මේ කරන්නේ රට අපේ රටේ සිංහල ජාතිය වර්ගය බේරගන්න මොනේ තමුතලාට ඕන විදිහට වැඩ කරන්න මෙතන අපි අපිට අවශ්‍ය කොතන කරත් මේ අපි උද්ඝෝෂණය කරනවා මොකද අපිට අවශ්‍ය දැන් අපිට ඕන ජනාධිපති කාර්යාලය කරන්න පුළුවන් මරක්කල පළි ඉස්සරහ කරන්න පුළුවන් උණටනේ කරන්න පුළුවන් නමුත් මතක තියාගන්න බය වික්ෂුන් මහන්සේලා තුල කිසිම බයක් නැහැ බයක් සැකක් නැතුව වැඩ කරන්න පුළුවන් එකම පක්ෂය තමයි ජනසිත පෙරමුණ කාටවත් පක්ඛාල සේවිස් නැහැ මොනේ කවුද මේ අපිලගේ සාදු මේ සිවුරක් ඇඳගෙන ඉන්නේ චණ්ඩියෙක්ද හාමුදුරුවෝ නමක්ද හැමෝටම බැන බැන මේ වගේ දේවල් කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද පන්සලට වෙලා බණ භාවනාවක් කරගෙන ඉන්න එක ඔබ වහන්සේලාට කරන්න ඕන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා මිනිස්සු ටිකකුත් එකතු කරගෙන ගැළපෙන්නේ නැති දේවල් කරන්නත් ගිහිල්ලා උතුම් චීවරයට අගෞරව කරන්න එපා හාමුදුරුවන් වහන්සේලා පසුපසින් මේ වගේ වැඩවලට යන ඔයාලත් පොඩ්ඩක් හිතන්න. ඔයාලටත් පවුලක් ඉන්නව නේද? ඉස්කෝලේ යන්න අනාගතයට මූණ දෙන්න ළමයි ඉන්නව නේද? මේ කරන දේවල් වලින් එයාලට ලැජ්ජාවක් කියලා දෙයක් හිතෙන්නේ නැද්ද? ඔයාලගේ දරු පවුල් වලට මේ හාමුදුරුවන් වහන්සේලා කන්න බොන්න දෙයිද? නැහැ නේද? ඒක නිසා ඔයාලගේ පවුල් වලට ලැජ්ජාත් නොකර ඔයාලත් ලැජ්ජා වෙන්නේ නැතුව මේ වගේ පස්සේ වැටලා යනවට වඩා Tamanට තියෙන රස්සාවල් කරගෙන දරු පවුල් එක්කලා සතුටින් ජීවත් වෙන්න. ඒක තමයි ඔයාලට සුදුසු දේ. අපි මේ දිගටම දැක්කේ සිවුරකින් ආරක්ෂා වෙලා ජනතාව කුපිත කරන්න හදපු ජනතාව තුල වෛරය ගත කරන්න හදපු ඒ වගේම තමයි ජනතාවගෙන්ම විහිළුවට ලක් වුණු හාමුදුරන් වහන්සේලා පිරිසකගේ එක්තරා විනෝද ජනක ජවනිකාවල් ටික. ඉතින් අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා කාටවත් බැන බැන මේ රටේ ආරක්ෂා කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා අපිට. ඒවත් ආරක්ෂා කරගෙන අති උතුම් චීවරය විහිළුවට හැල්ලුවට ලක් නොකර බණක් භාවනාවක් කරගෙන බුදුහාමුදුරන් දෙසූ ධර්මය තව අවබෝධ කරගෙන ඒක හැල්ලුවට ලක් නොකර පන්සලට වෙලා ඉන්න මේ අපිට හිතන විදිය